පියුමගේ පුතා ඇතුළු 7 දෙනා ආයෙත් ඇතුළට. මෙන්න දැන් සිදු වූ දේ. රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමේ සිදුවීමට පියුමගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද නියෝග කර තිබෙනවා. හඳුනා ගැනීමේ පෙරටුව සඳහා සැකකරුවන් සුදු අතින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණද අගතියට පත් සාක්ෂිකරුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති නිසා හඳුනා ගැනීමේ පෙරටුව කල් තබා තිබෙනවා. සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. පියුමගේ පුත්‍රයාගේ හිතවතකු මීට මාස 3කට ඉහතදී යතුරු පැදියක යමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා. සිද්ධියෙන් පසු පියුමගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස එම පුද්ගලයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.